ආයිබෝවන් හැමෝටම මේ අද මම ගෙනල්ලා තියෙනවා ඔසිලොස්කෝප් රිවිව් එකක් අන්බොක්සිං එක. මේකෙන් ස්පෙෂල් විශේෂත්වය තියෙන්නේ මේක 4-in-1 multifunction portable oscilloscope. මේක අපි බැලුවම oscilloscope තියෙනවා signal generator, frequency analyzer responsibility, spectrum analyzer. කියන්නේ ෆන්ක්ෂන් හතරම තියෙනවා. එතකොට මේක මේ චයිනීස් බ්‍රෑන්ඩ් එකක් තමයි. මේකේ සාමාන්‍යයෙන් අපි 350 මෙගාහර්ට්ස් වෙනකම් අපිට මේක ඔසිලොස්කෝප් එකෙන් විෂය කරගන්න පුළුවන්. හරි අපි අර ටිකක් බලමු මේකේ ඊපස්සෙනොත් අපිට දීලා තියෙනවා මේකේ විස්තර ටික බලා ගන්න පුළුවන්. මේකේ තියෙන පැරාමීටර්ස් ඒ සේරම ටික. අපි දැන් මේ අතට බලමු මොනවා වගේ ෆන්ක්ෂන් මොනවාද තියෙන්නේ ඒක ගැන ඔක්කොම බලමු. කරාම අපිට හොඳ ඔබ්ජෙක්ට් එකක් ඇතුලේ දාලා තියෙනවා. ඊට අමතරව ඒගොල්ලන්ගේ කන්ටෙන්ට් එකක් අපිට දීලා තියෙනවා. මේකේ හැම විතරම තියෙනවා සාමාන්‍යයෙන් කොහොමද අපිට මේ ෆන්ක්ෂන් බලාගන්නේ මේ ටික එකෙන් තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. අපිට මේ ප්‍රෝබ් එකට මේ ප්‍රෝබ් එකෙන් තියෙන ප්‍රෝබ් කැරක්ටරිස්ටික් ටේබල් එකක් අපිට දීලා තියෙනවා. අතරව අපිට මේ වගේ කලර් බෑන්ඩ් සාමාන්‍යයෙන් මේ බෑන්ඩ් දාන්න අපි සිග්නල් අපි channel දෙකකින් මෙෂර් කරනකොට අපිට මොන සිග්නල් එකද කියලා අපිට නිකන් අඳුර ගන්න පොඩි අයිඩෙන්ටිෆයි කර ගන්න වගේ තමයි මේක මේ පාවිච්චි කරන්නේ. ඉතින් මේක ඕපන් කරලා බලමු. සාමාන්‍යයෙන් පොට්ස් අපිට දෙකක් දීලා තියෙනවා. ඊට අමතරව ඔසිලොස්කෝප් ප්‍රෝබ් එකයි ඊට පස්සේ සිග්නල් ජෙනරේට් කරන්න පොඩි ක්‍රොකොඩයිල් ක්ලිප් අපිට දීලා තියෙනවා. අතර මේ අපිට මේ චාර්ජර්ස් දීලා තියෙනවා. මේක සාමාන්‍ය C type චාර්ජර් එකක් අපි නිකන් අර ෆෝන් චාර්ජර් එක වගේ තමයි. මේකෙන් මේ වෝල්ටේජ් එක තියෙන්නේ 9 වෝල්ට් චාර්ජර් එකක් තමයි මේකේ දීලා තියෙන්නේ. ඔසිලොස්කෝප් එක මේකේ මෙතන තියෙනවා channel 1 channel 2 අනිත් එක සිග්නල් ජෙනරේට් කරන්න. ඊට අමතරව මේකේ මේ පැත්තේ charging port එක තියෙනවා, power button එකක් තියෙනවා. ඊට අමතරව මේ වගේ stand උත් තියෙනවා අපිට මේක place කරගන්න. මේකේ බලා ගන්න පුළුවන් මේ හොඳ cooling fan උත් තියෙනවා මේකේ. මේක on කරලා බලන්න. මේකේ අපි මේ පැත්තෙනුත් හොඳ කලර් එකක් පේනවා මේකේ ලයිට්ස් ටික. අපි ඕකේ නෙක්ස්ට් වීඩියෝ එකෙන් බලමු මේකේ කොහොමද මේකෙන් සිග්නල් එකක් අපි මේකෙන් මෙෂර් කරන්නේ, අනිත් එක සිග්නල් ජෙනරේටර් කොහොමද පාවිච්චි කරන්නේ, ඒ වගේ වීඩියෝස් ටික මම ඉස්සරහට ගේන්නම්. Thank you.